අර එරලා මේ හෙල්මට් ඉතින් එරලා මට යන්න ඉගෙන ඇයිස මොකක් ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක්ද? බබා. ප්‍රශ්නයක්ද? හා? මොකද මේ හයියෙන්? හා? මොකද මේ ස්පීඩ් එක? හා? අයිස්ක්‍රීම් දිය වෙයි කියලා. මේ ඩාලින් අයිස්ක්‍රීම් කාපු කාලයක් මතක නෑ. ගේ හරියටවත් ගෙනවද? අමු මෙන්න මේක දැනගන්න. හම්මේ. හරිය මැරෙනවා මම මේකට යට වෙලා. මේ නගර සීමාවේ ස්පීඩ් එක පැයට කිලෝමීටර් 60යි. පැයට කිලෝමීටර් 60යි. තමුන් ආවේ පැයට කිලෝමීටර් 100ක විතර ස්පීඩ් එක. ඉස්සෙල් වෙන්න බෑනේ. වෙන්න බෑනේ. මොකද අපි ගෙදරින් ඇවිල්ලා තාම පැයක්වත් ගියේ නෑ. ඕ ඇදලාලි. මම බොරු කියනවා නම් සර් මේ ගෑණිගේ ඔළුවට හෙන හත ගහලා බැලෙන්න ඕනේ. මං ආවේ 55ට. ඕ මේ අයිස බොරු කියන තු ඉන්නව හරිද? ඔහේ හැම වෙලාවම මේ වගේ මං ගැන බොරුවට කියලා දෙවරනවද? මොකද දෙනවන කියන්නේ? හා? මොකද කියන්නේ? නෑ මෙව්වා මේ මෙව්වා බ්‍රේක් බ්‍රේක් සර් බ්‍රේක් මගදී නැති වුණානේ මාර වැඩේ. ඔව් මං කල්පනා කළේ මේ එන ගමන් ළඟම තියෙන ගෑරේජ් එකට ඉක්මනට ය아가න්න. ඔව් මේ නැත්තම් අපරාධිනේ පාර යන කාලකන්ණිය දෙන්නේ කැප්පුණොත් එවනේ. තමුන් වැරදි දෙකක් කරලා තියෙනවා. වැරදි දෙකක්. මොකද්ද? එක අධිවේගයෙන් වාහනේ ධාවනය කිරීම. දෙක පිරිංග නොමැතිව වාහනේ ධාවනය කිරීම. අනිත් එක තමයි දැන් මම බහිනවට දැක්කා ඔහේ සීට් බෙල්ට් දාලා හිටියේ නෑ. වැරදි තුනයි. නෑ රහලාවි. අපි සීට් බෙල්ට් දාගෙන ආවේ නේද ඩාලි? මේ අපි දැන් එන්න ගමන් මේ කතා කර ආවේ මේ මගේ වයිෆ්මයි කිව්වේ සර් දැකලා අපරාධනේ නිකන් සර්ත් එක්ක කතා කරන්න කරදරයිනේ මේ සීට් බෙල්ට් එකක් පට්ලෝගෙන ඕක ගලව ගන්න ඩාලි කියලා නේද ඩාලි? නේ? අනේ මේ ඔහේ කවදාවත් සීට් බෙල්ට් දානවද? සෙල්ලකන් ලැස් වෙන්න එපා. නම කියනවා. අනේ කියනවා? අනේ ඇයි මොකද? නම මතක නැද්ද? දාගන්න සෝම්පාල කියලා. නෑ සත්‍යසිං. මොකද? සත්‍යසිං. සත්‍යසිං? මොකද ඔය නම දැම්මේ? තාත්තානේ. සත්‍යසිං නෙමෙයි දාන්න තිය පචසිං කියලා. සර් අනේ සර් අනුකම්පා නොසිතේදෝ අපකරේ කබදිල් මේ නමක් කරනවා කියන්නේ මොකද්ද මේ මලවිකාරය? මල ඇඳියාව පටන් ගත්තේ. ඈ මේ එහෙම නෙවෙයි සර්. මොකද එහෙම නෙමෙයි? සර්ට බබාලා එහෙම කීයක් ඉන්නවද? දැන් ඔරේ හදන්නේ මගේ බබාලා ඉස්කෝලේ යන්න දෙපා. එහෙම නෙවෙයි සර්. දැන් සර්ට බබාලා ඉන්න එකේ නරකද ඒ ළමයින්ගේ අනාගත පෝෂණය ගැන හිතලා හවසට තෝරමාළු 500ක් වගේ අරන් ගියොත් තෝරමාළු 500ක්? ගේ හරියට සාලියෝ 250ක්වත් ගේ නැති මිනිහා තෝරමාළු 500ක් දෙන්න. අමුන් වැරදි දෙක තුනක් කරලා මදිවට පොලිස් නිලධාරියෙකුට අල්ලස් දෙන්න හදනවද? හා? මොකද මනුස්සය වරවන්නේ? හා. වරවන්නේ? මැඩම් මේ මිනිහා වෙනදටත් ওই විදිහට සලකන්නේ මැඩම්. සර් නැත්තම් මම දන්නේ මේ විදිහට සලකන විදියක්. මේ තමුන් වැරදි ගොඩක් කරලා තියෙනවා. තේරුණාද? තමුන් බ්‍රේක් නැතුව ඇවිල්ලා තියෙනවා. හයි ස්පීඩ් ඇවිල්ලා තියෙනවා. සීට් බෙල්ට් නැතුව ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. තමුන්ගේ සුවච කීකරු ලලනා සුන්දර තමුන්ගේ බිරිඳට නරක විදිහට සලකලා තියෙනවා. ස්ත්‍රී හිංසනේ නඩු ගොඩයි. මැඩම් යන්න වහන්නේ. මම බලා ගන්න මිනිහා ගැන. මෙයා මේ මිත්‍යට හරි හොඳයි. හරි ස්වීට්. මොකක්ද ස්වීට්? රත්තරන් මහත්තයා. ඔය නිකන් මේ කටකොණ්ඩක් දීගත්තම තමයි ඔබ කියන්නේ.
ඇත්තද? ඔබ දීලාද පුතේ? නගින්න මැඩම් වාහනේ. මැඩම් නගින්න වාහනේට මම බලා ගන්නවා. දීලානේ. ගොයියෝ අද මගෙන් බේරෙන්නේ. හරි. නේ. ඔය තියෙන්නේ. ඔන්න තියෙනවා. කොමිනිය සයිඩ් කන්නඩිය. සයිඩ් කන්නඩිය කතා කරනවා. සයිඩ් කන්නාඩිය සයිඩ් කන්නාඩිය ආ ගෙදරින් එද තිබ්බා මට කොහේ හරි හැරිලා මං හිතන්නේ මං මම හිතුවද මේ මිනිස්සුන්ගේ දත් හැලෙනවා වගේ සයිඩ් කන්නඩිය හැලෙනවා කියලා මගදී නෑ මම කියන්නේ සර් කොහෙද හරි මේ ළඟපාත තමයි හැලෙන්නේ නැත්තේ සර් ඔහොමම ඉන්න මං බලලා එන්නම් ඈ